ඉතින් යාළුවනේ වලට කොහොමද? මම නම් හොඳින් ඉන්නවා. ඉතින් අදත් වෙනද වගේම ගොඩක් ලස්සන දවසක්. ලස්සන දවසක් වුණාට මාරම රස්නේ මෙහාට. ඉතින් රස්නෙත් එක්ක ඉන්න අමාරුයි. නමුත් අපි කාලය ගත කරනවා. ඉතින් වෙනද වගේම උදේට තෙක්කුත් බීලා අපි උදේට උයන්න පටන් ගත්තා. ඉතින් බත් එක ලිපේ තියලා අපි බණ්ඩක්කායි හල්මැස්සු එකට දාලා තෙල් දාලා මේ කරලා උයන්න තමයි අද උදේම හදන්නේ. ඉතින් මං ජීවිතේ ෆස්ට් ටයිම් තමයි මෙහෙම බෝඩිමකට වෙලා ගෙදරින් ඈත් වෙලා ඉන්නේ. ඉතින් ඒ ගෙවන කාලේ මාරම සුන්දරයි, මාරම ලස්සනයි. මොකද යාළුවෝ දෙන්නත් එක්ක ගෙවන කාලය ගොඩාක් සුන්දරයි. ඉතින් මගේ ජීවිතේට ගොඩාක් දේවල් මෙතනින් ලැබුණා. ගොඩක් දේවල් වෙනස් වුණා. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අලුත් යාළුවෝ හම්බුණා. මේ හැම දෙයක්ම මාරම ලස්සන ජීවිතයක් ඇත්තටම මම ගෙවනවා. අපි ඉතින් උදේ කිව්වට උදේමත් නෙවෙයි. දැන් වෙලාව 10ට විතර ඇති. අද චුට්ටක් පරක් වෙනකන් නිදාගත්තා. මොකද අද අපිට ලෙක්චර්ස් නැහැ. ඒ නිසා ඉතින් බණ්ඩක් කවියන්නම් කවුරුද දන්නවනේ. ඉතින් අපි මෙහෙම තමයි ඉක්මනට බණ්ඩක ටික හදාගත්තේ. මගේ ජීවිතේ එක ටර්නින් පොයින්ට් එකක් තමයි මේ යුනිවර්සිටි ලයිෆ් එක කියන්නේ. මොකද මම ගෙදර ඉන්නවට වැඩිය ගොඩාක් වෙනස් ජීවිතයක් තමයි මෙහෙදි ගෙවන්නේ. ඉතින් මගේ channel එක බලන නංගිලා මල්ලිලා ඉන්නවනම් මම ඔයගොල්ලන්ටත් කියන්නේ එන්න කැම්පස් එකට හොඳට පාඩම් කරලා එක්සෑම් ලියන්න. ඉතින් ඔයාලටත් පුළුවන් කැම්පස් එකේ කැම්පස් ලයිෆ් එක එන්ජොයි කරන්න, සතුටින් ගත කරන්න. වෙන කෙනෙක්ගේ දෙයකට චෝදනා කරන වෙනුවට ඒ දේ අගය කරන්න. තව කෙනෙක්ගේ සතුටදී වගේම දුකේදී පිහිට වෙන්න. මේ හැම දෙයක්ම මම ඉගෙන ගත්තේ ගොඩක් මම මේ යුනිවර්සිටි එකට ආවට පස්සේ. ඉතින් අම්මගෙන් තාත්තගෙන් මල්ලිලාගෙන් නංගිගෙන් මේ හැමෝගෙම ඈත්ලා ඉන්න ගොඩක් දුක වුණත් ගොඩක් සතුටු හිතෙන දේවල් මගේ ජීවිතේට ලං වෙන නිසා මට ඒක දුකක් කියලා ඇත්තටම දැනුන්නේ නැහැ. ඉතින් එයාලටත් හැමදාම කතා කරනවා. ඒගොල්ලෝම දුක සපහනවා. ඉතින් මගේ ළඟ ඉන්නවා වගේ හැඟීමක් තමයි මට දැනෙන්නේ. උදේම ඔයලා ඉවර වෙලා ඊට පස්සේ වොෂ් එකක් දාගෙන මගේ දවසේ වැඩ ටික මම කළා. කරලා ඉවර වෙලා පොඩ්ඩක් නිදාගෙන නැගිටලා දැන් නම් පොඩක් හවස් වෙලා. 4:00 විතර ඇති. ඉතින් අපි පිපින්න ගෙඩියක් තිබුණා. ඉතින් ඒකත් කපාගෙන අපි තුන්දෙනා එකතු වෙලා එක එක කතා කිය එකත් කෑවා. ඒක අනිවාර්යයෙන්ම දානවා. යාළුවොත් එක්ක හවස සින්දුවකුත් කියලා ඔන්න පොඩ්ඩක් අපි එළියට යමුයි කියලා කතා වුණා. ඉතින් එළියට යන්න කලින් පොඩ්ඩක් ප්ලාස්ට් වෙන්න ඕනනේ. ඉතින් මම පොඩි මේකප් එකක් දැම්මා. මම ලොකුවට මේකප් යූස් කරන කෙනෙක් නෙවෙයි. උඩින් මගේ ඩේ ක්‍රීම් එක මම ඇලෝ ජෙල් එක යූස් කරලා ඉවර වෙලා ලිප්ස්ටික් ටිකක් ගාලා ඉවර වෙලා මස්කාරා ටිකක් ගාලා අයිබ්‍රෝ එකේ මගේ පොඩි ඇදයක් තියෙනවා. පොඩි
ඒක පොඩ්ඩක් ෆීල් කරගෙන තමයි මම මේකප් එක දාගන්නේ. මම ෆවුන්ඩේෂන් එකක්වත් කිසිම දෙයක් මම යූස් කරන්නේ නැහැ. මොකද මගේ මූණේ ලොකුවට මේ පැචස් නැති නිසා මම මුකුත්ම යූස් කරන්නේ නැහැ. ඔන්න දැන් මේකප් එක නම් දාගෙන ඉවරයි. දැන් තියෙන්නේ කොණ්ඩේ ටිකක් අයන් කරගන්න ඕනේ. පේනවනේ කපුටු කෝඩයක් වගේ කොණ්ඩේ. ඉතින් මේක ඉක්මනට අයන් කරගෙන එන්නම්. ඔන්න කොණ්ඩෙත් පොඩ්ඩක් අයන් කරගෙන දැන් අපි යන්නයි හදන්නේ. දැන් නම් ඇත්තටම 6:00ට විතර ඇති. කරුවල නිසා අපිව පේන්නෙත් නැහැ. ඉතින් මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. යන ගමන් යාළුවෝ දෙනා නම් ඇත්තම කිව්වොත් එහෙම ගොඩක් ලැජ්ජයි. මම බලෙන් තමයි ඒගොල්ලෝම වීඩියෝස් වලට ඇත්තටම ගන්නෙ. ඉතින් වෙලාවකට මම බැනුම් අහනවා ඒගොල්ලෝන්ගෙන් මේව දාන්න එපා කියලා. ඉතින් මම අහන්නයි ඉතින් ඒව කරනවා. එයාලා එපා කියන එක මම කරනවා. ඔන්න ඊට පස්සේ අයියා කෝල් එකක් දුන්නා. එයා සැලොන් එකට ආවයි කියලා. ඒ ගමම මාවත් පොඩ්ඩක් බලලා යන්නමයි කියලා. ඊට පස්සේ අපි කැම්පස් එක ළඟට වෙලා හිටියා. ඔන්න ආවා මගේ චන්ඩියා. ඊට පස්සේ අපි අයිස්ක්‍රීම් කාලා ආයෙත් බෝඩිමට ආව. මට ඒක නම් ඇත්තටම වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද කනකොට වීඩියෝ කරගන්න බැහැ. මොකද යාළුවෝ දෙන්න එක්ක බෑ. ඒක කන වෙලාවෙත් හරියට කන්න කියලා මට කියනවා. ඉතින් පස්සේ ගෙදර ඇවිල්ලා
නෝට්ස් වගේක් තිබ්බ ලියන්න. ඉතින් ඒවා ටිකක් ලියන්න ඕන නිසා ඒ වැඩ ටික ඉවර කරගන්න ඕනේ එක්සෑම් එකට කලින්. දැන් අපිට එක්සෑම් එක ළඟයි. අවුරුද්දෙන් පස්සේ අපිට එක්සෑම් පටන් ගන්නවා. ඉතින් මේ නිසා වැඩ ටික ඉක්මනට ඉවර කරගන්න ඕන නිසා මම නෝට් එක ලියන්න පටන් ගත්තා. යාළුවෝ දෙන්න නම් එකතු වෙලා බැල්කනි එකට වෙලා පච ගොඩාක් කියව ඉන්නේ. ඉතින් මමත් ඒව අහගෙන අපි සින්දුවකුත් 10 තමයි නෝට් ටික ලියන්න පටන් ගත්තේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද මගේ දවස ගෙවුනේ. ඉතින් ඔයගොල්ලොත් මං හිතනවා ඔයගොල්ලෝගේ දවස ලස්සනට ගත කරනවා ඇති කියලා. ඉතින් හැමදාම මට ඔයගොල්ලොන්ට කියන්න තියෙන්නේ තව කෙනෙක්ගේ යහපතක් වෙනුවෙන් තව කෙනෙක්ව සතුටු කරන්න පුළුවන් නම් ඒ දේ පුළුවන් උපරිමයෙන් කරන්න. තව කෙනෙක්ගේ හිතක් රිද්දනවා වෙනුවට එයාව හිනස්සන්න. ඔයාලටත් හැමදාම ඒකෙන් සතුටු වෙන්න පුළුවන් වෙයි. තව කෙනෙක්ගේ අඩුපාඩු හොයනවා වෙනුවට ඒ කෙනාව අගය කරන්න පුරුදු වෙන්න. එතකොට ඔයාලට තවත් සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙයි. ඉතින් තාමත් ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එකත් click කරන්න. මගෙත් එක්ක හැමදාම රැඳිලා ඉන්න. එහෙනම් මම අදට ගිහින් එන්න. තෙරුවන් සරණයි හැමෝටම.